Hi guys, welcome back to my channel. අද සන්ඩේ දවසක් මම මේ නැගිටලා දැන් ජිම් එකට යන්න ආවා. අද ජිම් ක්ලාස් එකක් කරන්නේ. ඉතින් ඒක නිසා පැයක් වගේ වෙලාවක් තමයි යන්නේ. මට ක්ලාස් එක තියෙන්නේ 11:05ට දැන් 11යි වෙලාව. ඒක නිසා මම ටක් ගාලා ජිම් එකට යන්න නැත්නම් මම ක්ලාස් එකට පරක්කු වෙනවා. ජිම් ක්ලාස් යන නිසා මොනවත් රෙකෝඩ් කරන්න බෑ ඒකේ. මොකද ඒක ටක් ගාලා කරන ක්ලාස් එකක්. ෆුල් බොඩි වර්ක්අවුට් එකක්. ඒ වගේම හරිම ෆාස්ට්. ඒක නිසා පොඩ්ඩක්වත් මිස් කරගන්න බෑ. ඒක නිසා පොඩි බ්‍රේක් එකක්වත් ගන්න බෑ චුට්ටක් හරි රෙකෝඩ් කරන්න. Okay, I see my instructor going in, so I'm gonna go. See you in an hour. This is post workout. If you look like this after a workout, මේ වගේ කොණ්ඩේ අවුල්ලලා දාඩි දාලා නම් you did your workout right. I look horrible, so I'm gonna go home. මේ ඉන්නේ අපේ කිකි. එයා හරිම ආසයි ඔහොම ජනෙල් පඩියට වෙලා ඉන්න අවුව තියෙන වෙලාවට. මම මෙයාව අපේ ගෙදර එක්කන් ආවේ මෙයාට මාස 2ේදී. දැන් මෙයාට අවුරුදු 6ක් වෙන්නත් යනවා. ඒ අවුරුදු 6ටම මෙයා නම් වරද්දක් නැතුව මම වැඩ ඇරිලා එනකොට දොර ගාවට දුවගෙන එනවා. දැන් මම මේ හදන්නේ උදේට කන්න හදාගන්න. මම ගොඩක් වෙලාවට ජිම් ගිහිල්ලා ආවට පස්සේ බිත්තර දෙකක් වගේ තමයි කන්නේ. මොකද ප්‍රෝටීන් ටික හරියට වැටෙන්න ඕන නිසා. ඒ වගේම ප්‍රෝටීන් ෂේක් එකකුත් ඒකත් එක්කම ගන්නවා. අද නම් කොෆි එකකුත් මේකත් එක්කම හදා ගන්නවා. මොකද උදේ කොෆි එක බීලා නෙවෙයි මම ජිම් ගියේ. මේ තියෙන්නේ අපේ ගෙදර මම ආසම තැන. මගේ මිනි කොෆි බාර් එක. I am a through and through coffee lover. මම දවසට 2ක් කොෆි නම් අනිවාර්යෙන් බොනවම තමයි. ඔය මම කොෆි එකට ඇඩ් කරගන්නේ hazelnut flavor එක. ඒක 0 calorie and 0 sugar. මගේ ආසම flavor එක තමයි hazelnut flavor එක. ඒකත් එක්කම 0 sugar coffee cream එකත් ඇඩ් කරගන්නවා. මම දැන් කොෆි බොනකොට සීනි ඇඩ් කරන්නේ නැහැ. ඒත් එක්කම මම lactose free milk තමයි බොන්නේ. මොකද I'm lactose intolerant. regular කිරි බොන්න බැරුවමත් නෙවෙයි. හැබැයි පොඩ්ඩක් suffer කරන්න වෙනවා. ඔය තියෙන්නේ මගේ breakfast එක. 2 eggs, coffee and protein shake. protein shake එකේ 30 grams of protein තියෙනවා. ඒ වගේම 170 calories තියෙනවා. ඔය ටික කාලේ ඉවරුණාන් පස්සේ මට ඇත්තටම රෑ වෙනකන් කිසිම දෙයක් කන්න ඕන නැහැ. මොකද ඔය ටිකට හොඳටම බඩ පිරෙනවා. කාලේ ඉවරලා මං හිතුවා පොඩ්ඩක් බබාව එළියට දාන්න වතුරත් එක්ක සෙල්ලම් කරන්න. මොකද අද වෙදර් එක ඇත්තටම හරිම නයිස්. ඉතින් එයාගේ අසටම වෙලානේ ඉන්නේ. ඒක නිසා මම පොඩ්ඩක් මිනි පූල් එක රෙඩි කරා. ඔය පූල් එක රෙඩි කරන එකේ මේන් රීසන් එක තමයි මගේ little picky eater මොන හරි කන්න දෙන එක. ඉතින් ඒක නිසා මම එයාගේ කෑම, වතුර, ජූස් ඔක්කොම රෙඩි කරගත්තා. Wow. Happy bubbles. I love you. Mommy, look, bubbles. Oh, wow, bubbles. You want to go inside? Yeah? It's cold? Okay, let's go.
Okay, let's go. එයාට වොෂ් එකක් දාලා එයාගේ නැප් එකට එයාව රෙඩි කරලා මමයිත් ඉස්සරයි ගියා එළියට shopping, grocery shopping as usual. අපේ බබාගේ පළවෙනි කින්ඩර් ජෝයි එක. හැබැයි එයා ඒකේ චොක්ලට් පාට් එකට නම් එච්චර ආසාවක් දැක්කුවේ නැහැ. එයා ආස වුණේ ඒකේ ටෝයි එකට විතරයි. As usual. Eat, eat, eat. Eat, eat. Look, look, look. Toy, toy, toy. Toy! ඒක ඉතින් හදන්න ඕන. කොතනද මේ යුනිකෝර්න්? Wow, is that a unicorn? මම දැන් ඔය හදන්නේ වීක්ඩේ එකට මීල් ප්‍රෙප් කරගන්න. මම ඔය කලින් සීසන් කරලා තිබ්බ චිකන් වගයක්. ඒක මං එතකොට සැලඩ් වලට එහෙම නැත්නම් එකකින් කීසිඩියා හදනවා මං. ඒ වගේ දේවල් හදලා මට වීක්ඩේ එකට කන්න ගෙනියන්න හරි. එහෙම නැත්නම් රැට කන්න හරි මට හදාගන්න ලේසි එතකොට. ඒකත් එක්කම මම බේක් සැමන් එකකුත් හදනවා. සැමන් එක සීසන් කරගන්න මම දාන්නේ white vinegar, soy sauce, garlic powder, onion powder, black pepper and chili powder and little bit of salt. ඕගලන්ට බටර් චූටි කැලි ටිකකුත් උඩින් එකතු කරන්න පුළුවන්. එතකොට හරිම රහයි. හැබැයි මම නම් ඇඩ් කරගත්තේ avocado oil. සැමන් එකේ සයිඩ් ඩිෂස් වලට මම ගත්තේ broccoli and green beans. ඒ දෙකම frozen. මම මේක මයික්‍රෝවේව් එකට දානවා විනාඩි 4 මාරක්.
සයිඩ් ඩිෂස් වලට බටර් පොඩ්ඩක් පෑන් එකට දාලා ඊට පස්සේ ඒ වෙජිටබල්ස් ටික ඇඩ් කරලා ඒකට garlic powder, onion powder, salt and pepper ඇඩ් කරගන්නවා මම. ඊට පස්සේ ඒක පොඩ්ඩක් සාටේ කරනවා වගේ චුට්ටක් පෑන් එකේ හාට මෙහාට දාලා තමයි මම ගන්නෙ. Nothing fancy but it tastes really good. ඒත් එක්කම සැමන් එක යනවා oven එකට 400 degrees for 30 minutes. Look how green and beautiful this is. Broccoli හදන්නෙත් ඒ විදිහටම තමයි බටර් චුට්ටක් දාලා සීසන් කරලා පොඩ්ඩක් සාටේ කරලා ගන්නවා. සැලඩ් වලට මම ගන්නෙ මේක baby spinach and spring mix එක තමයි මම ගන්නෙ. ගොඩක් වෙලාවට ඒකට chicken, cherry tomatoes, avocado ගෙඩියක් ඒ විදිහට ඇඩ් කරලා මම ඒක වැඩට අරගෙන යනවා. දැනට පාවිච්චි කරන සැලඩ් ඩ්‍රෙසින් එක තමයි green goddess සැලඩ් ඩ්‍රෙසින් එක. හැබැයි balsamic vinaigrette එකත් ඇත්තටම හරිම රහයි. අයිස් පැක් එක නැතුව මම බෑග් එකට ඔක්කොම දේවල් ටික ලෑස්ති කරලා ෆ්‍රිජ් එක ඇතුළට දානවා. උදේට එතකොට අයිස් පැක් එක දාලා අරගෙන යන්න විතරයි තියෙන්නේ. ඊටත් පස්සේ දවසේ ගෙනියන මීල් එක මම මේ විදිහට රෙඩි කරගත්තා. salmon, green beans and broccoli. හෙට මම වැඩට ගෙනියන්නේ සැලඩ් නිසා පොඩි ස්නැක් එකකුත් රෙඩි කරගන්නවා. මොකද නැත්තම් මට ජිම් යනකොට බඩගිනියි. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙහෙම නතර කරනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.